2025 අවුරුද්දේ පටන් ගත්ත අපේ බිස්නස් එක අවුරුද්දක් වගේ පොඩි කාලෙකින් වෙනස් කරපු විදිහ ගැන තමයි අද වීඩියෝ එකෙන් මම කියන්නේ. මේක පෝස්ට් කරන්න විශේෂම හේතුව කවදා හරි දවසක මේක බලද්දී අපේ මහන්සිය ප්‍රතිඵල දැකලා අපිටම සතුටු වෙන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඉතින් එහෙම දවසක් එනකන් අපි මේ වීඩියෝ එක බලමු. අපි මේ බිස්නස් එක පටන් ගද්දිම හිතුවා අවුරුද්දක් වගේ කාලයක් යද්දි දැන් ඉන්නවට වැඩිය පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕන කියලා. අපිට කලින් තිබුණ ස්පේස් එකට වැඩිය දැන් පොඩ්ඩක් ස්පේස් එක වැඩි නිසා අපිට තිබුණ රැක් ටික මදි වුණා. ඉතින් අපි මුලින්ම ගියේ අලුතෙන් රැක් ටිකක් ගන්න. ඉතින් මේකෙදි අපිට හිතන්න දේවල් ගොඩාක් තිබුණා. අපිට තිබුණ ස්පේස් එක මැනේජ් කරගන්න විදිය, ඒ වගේම එක එක අයිටම් වලට ඕන රැක් වර්ග වෙනස්. ඒ හැමදේම හිතලා අපි ප්ලෑන් එකක් හදාගෙන තමයි මේ රැක් බලන්න ගියේ. අපි අලුතෙන් එකතු කරගත්ත ස්පේස් එක පොඩ්ඩක් රිපෙයාර් කරන්න තිබුණා, පේන්ට් කරන්න තිබුණා. ඒ වගේම අපේ කලින් තිබුණ ස්පේස් එකට මැච් වෙන විදිහට ඒක හදාගන්න තිබුණා. ඉතින් ඊට පස්සේ තමයි අපි ගොඩාක් ස්ට්‍රෙස් වෙන වැඩේ තිබුණේ. කලින් තිබුණ හැමදේම රැක් වලින් අයින් කරලා අපි පැක් කරලා තමයි තිබුණේ. මොකද ඒවා අලුතෙන් රැක් වලට දාන්න ඕන, අලුත් තැන් ඒවට හදන්න ඕන. ඉතින් ඒ නිසා මේ හැමදේම කරන්න අපිට දවස් 4ක් වගේ ගියා. ඉතින් දවස් 4ක් 5ක් වගේ කාලයක් අපිට ෂොප් එක වහලා තියන්න වුණා. ඉතින් ඒ වගේ පොඩි කාලෙකින් අපි මේ ඔක්කොම වැඩ ටික කරගත්තා. ඇත්තම කියනවා නම් අපිම තමයි මේ වැඩ ටික කරගත්තේ. ගොඩාක් වෙලාවට අපේ අම්මලා තාත්තලා උදව් කරා. ඒ වගේම අපිට කරන්න බැරි දේවල් වලට අපි එළියෙන් කට්ටිය ගත්තා. හැබැයි මේ රැක් සෙට් කරන ඒවා, ඒ වගේම අපි ගාව තිබුණ අයිටම්ස් ඔක්කොම රැක් වලට දාන එකේ ඉඳලා හැම දෙයක්ම කරේ අපිමයි. අපි මේ බිස්නස් එක පටන් ගත්තේ අපි කලින් කරපු ජොබ් වලින් අයින් වෙලා. මොකද අපිට ඕන වුණා අපේම බිස්නස් එකක් අලුතෙන් පටන් ගන්න. හැබැයි එකපාරටම ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් එකක් පටන් ගන්නවා කියන එක ටිකක් අමාරුයි. ඒ වුණත් අපේ ෆැමිලිස් වල බිස්නස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබුණ නිසා අපිට ඒක පොඩ්ඩක් ලේසි වුණා. ඉතින් අවුරුද්දක් වගේ පොඩි කාලෙකින් අපිට මේ වගේ වෙනසක් කරන්න පුළුවන් වෙන්න ඒ හේතුවත් බලපාන්න ඇති. අපි වටේ ඉන්න ගොඩාක් අයට ඕන උනේ අපි ජොබ් එකක් කරනවා දකින්න. ජොබ් එකෙන් අයින් වෙලා අපි බිස්නස් එකක් පටන් ගන්නවා කියලා කිව්වම ගොඩාක් කට්ටිය කිව්වේ අනේ අපරාධේ ඉගෙන ගත්ත දේවල් අපත යනවනේ. ඔය වගේ දේවල්. හැබැයි අපි දන්නවා තමන්ගේම බිස්නස් එකක් කරා කියලා අපි ඉගෙන ගත්ත දේවල් කවදාවත්ම අපත යන්නේ නැහැ. අපි ජොබ් එකක් කරා වුණත් බිස්නස් එකක් කරා වුණත් අපි ඉගෙන ගත්ත දේවල් අපත යනවා කියන කතාව නම් බොරු. අපිට ඒවා අනිවාර්යයෙන්ම ඕන වෙනවා. අපි ඉගෙන ගත්ත දේවල් අපිට හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේම අපි ඉන්න ෆීල්ඩ් එකට ඒක ගොඩක් වැදගත් වෙනවා. කවදා හරි බිස්නස් එකක් පටන් ගන්නවා කියන ප්ලෑන් එක හිතේ තිබුණත් අපි අපේ ඩිග්‍රී එක ක්ලාස් එකක් එක්කම කම්ප්ලීට් කරා. ඒ විතරක්ම නෙවෙයි මම අපේ බැච් එකේ බෙස්ට් පර්ෆෝමර්. ඉතින් ඒකම හේතුවක් වුණා ගොඩාක් අයට මම ජොබ් එකක් නොකර ඉන්න එක අපරාධ කියලා කියන්න. ගොඩාක් අය කිව්වේ තවදුරටත් ඉගෙන ගන්න, ඒ වගේම ජොබ් එකක් කරන්න කියලා. මම ඉගෙන ගන්න කරන් නැවැත්තුවේ නැහැ. මම අදටත් මගේ ස්ටඩීස් දිගටම කරගෙන යනවා. මම කැමති වෙනස් ෆීල්ඩ් වලින් එක එක දේවල් ඉගෙන ගන්න එක මම තව ඉස්සරහටත් මේ විදිහටම කරයි. මම නම් හිතන්නේ අපි ජීවත් වෙන්න ඕන කාටවත් ඕන විදිහට නෙවෙයි. කවුරු අපේ මොනවා බලාපොරොත්තු වුණත් අපිට අනාගතය ගැන හොඳ ප්ලෑන් එකක් තියෙනවා නම් අපි කැමති දේ කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි මේ බිස්නස් එක තනියම කරා වුණාට අපේ අම්මලා තාත්තලා මාරි සපෝටිව්. ඉතින් ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕන දෙයක්. ඉතින් මම දැන් මේ කිව්වේ අපේ බිස්නස් එක පටන් ගන්න හේතු වුණ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ටිකක්. අපිට මේ රැක් ඔක්කොම තියෙන තැන් ඩිසයිඩ් කරලා ඒවා ඔක්කොම සෙට් කරලා ඉවර කරන්න සාමාන්‍යයෙන් පැය 4ක් 5ක් වගේ ගියා. සමහර දවස්වලට අපි රෑ 12:00මාර එක විතර වෙනකනුත් වැඩ කරා. ඉතින් ඒ දවස් ටිකේ අපේ ගෙදර හිටපු 7 දෙනාම එකම විදියට මහන්සි වුණා. ඉතින් මම අනිවාර්යයෙන්ම කියන්න ඕනේ යාළුවට ගොඩාක් ස්තුතියි අපි වෙනුවෙන් මේ කැපකිරීම කරාට. ඉතින් මේ වෙද්දි නම් අපේ රැක් ගොඩාක් සෙට් කරලා ඉවරයි. ඊළඟට තමයි මීට වැඩි අමාරු වැඩේ තියෙන්නේ. ඒ තමයි එක එක අයිටම්ස් දාන රැක් ටික ඩිසයිඩ් කරන එක. අපි කලින් තිබුණ අයිටම්ස් තිබුණ ප්ලේසස් ඔක්කොම වෙනස් කරලා රැක් ටික අලුතෙන්ම ඩිසයින් කරන්න හිතුවා. මොකද අපි අලුතෙන් ස්ටොක්ස් අරගෙන තිබුණා. අලුත් අයිටම්ස් අපි එකතු කරලා තිබුණා. කලින් අපි ස්ටේෂනරි අයිටම්ස් වගේ දේවල් සෙල් කරේ නැහැ. හැබැයි දැන් අපි ඒ දේවලුත් ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේ හැමදේම මැනේජ් කරගෙන මේ අයිටම්ස් තියෙන තැන් ඩිසයිඩ් කරන එක ගොඩක් අමාරු වුණා. අලුත් රැක් වලට අමතරව අපිට තව බොටල් කූල් එකක්, ෆ්‍රීසර් එකක්, ඒ
වගේම ග්ලාස් කබඩ් එකක්, ඒ වගේ දේවලුත් එකතු කරන්න තිබුණ නිසා මේ වැඩේ පොඩ්ඩක් දවස් 2-3ක් පරක්කු වුණා. ඉතින් ඊළඟ ස්ටෙප් එක උනේ බොටල් කූල් එකක් ගන්න එක. ඉතින් අපි මේ යන්නේ බොටල් කූල් එක ගන්න. ඉතින් අපේ රික්වයර්මන්ට් එක ගිහිල්ලා කිව්වට පස්සේ අපිට ඕනම විදිහ එකක් එතනින් එදාම ගන්න පුළුවන් වුණා. මොකද ස්ටොක් තිබ්බා අපිට ලේසියෙන්ම ඒ දවසේ හවසම බොටල් කූල් එක ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ අතරේ අපි කලින් තිබුණ ස්ටොක් ඔක්කොම අස් කරන්න පටන් ගත්තා. මොකද අපි අලුතෙන් ගත්ත ස්ටොක් තියෙනවා, අපි ගාව කලින් තිබුණ දේවල් තියෙනවා. ඒවා රැක් වල අස් කරන්න තමයි තිබුණේ. දැන් ඉතින් මම ගොඩාක් මේක ගැන කිව්වනේ. අපි බලමු ඉතුරු වැඩ ටික වෙන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ ඒ දවස් ටිකේ අපි ලන්ච් ගත්ත විදිය. ඇත්තටම අපිට ලන්ච් ටයිම් එකට ගෙදර යන්නවත් විදිහක් තිබුණේ නෑ. අපේ ඔෆිස් එකේ ඉඳන් තමයි අපි ලන්ච් ගත්තෙත් මේ දවස් ටිකේ. ඉතින් මේ තියෙන්නේ තවත් අලුත් දවසක්. අපි එදත් බඩුවස් කරන වැඩ ටික තමයි කරන්නේ. මොකද මේකට තමයි අපිට ලොකුම වෙලාවක් ගියේ. මේ තියෙන්නේ අපේ ෂොප් එකට අලුතෙන් එකතු කරපු ස්පේස් එකෙන් පොඩි කොටසක්. මේක සම්පූර්ණම ටික මම ඔයාලට අන්තිමට පෙන්නන්නම් කලින් තිබුණ කොටසත් එක්කම. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. ඉතින් මම හිතන්නේ මේ වෙද්දි නම් ගොඩාක් අයිටම්ස් රැක් වලට දාලා ඉවරයි. හැබැයි මට ලොකු වීඩියෝ ක්ලිප්ස් නම් අරගන්න බැරි වෙලා තියෙනවා. මොකද අපේ ස්කේල් එක තියෙන හරියේ මම වීඩියෝ එකක් අරගෙන නැහැ. මේක එඩිට් කරන වෙලාවේ තමයි මම ඒක දැක්කේ. මේ වෙලාවේ තාමත් අපි පොඩ්ඩක් අස් කරන ගමන් ඉන්නේ. මම අන්තිම වීඩියෝස් ටික මේකේ දාන්නම්. මම හිතන්නේ මේ වීඩියෝ ක්ලිප් එක ගද්දි හරියටම රෑ 12ත් පහුවෙලා අපේ අම්මලා තාත්තලා තාමත් මේක ඇතුලේ වැඩ. අපිත් එදා රෑ 12:00මාර 1 වගේ වෙනකන් මේක ක්ලීන් කරන වැඩ ටික ඉවර කරා. ඉතින් මේ තියෙන්නේ දවස් ගාණක් මහන්සි වුණ එකෙන් මට හම්බුනේ තවත් රිසල්ට් එකක්. ඇත්තටම මම මොකක් හරි වැඩක් කරන්න ගිහින් කකුල පෙරලිලාද කොහෙද මොකක් හරි වෙලා තිබුණේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මට ඒ දවස් ටික ඉන්න උනේ. හැබැයි ඒ වෙද්දී හොඳ වෙලාවට අර අස් කරන වැඩ ඔක්කොම ඉවර වෙලා තිබුණේ. ඒ නිසා ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ තියෙන්නේ අපි අලුතෙන් ස්ටිකර්ස් වගේක් ගැහුවා. අන්න ඒක ගහන්න ආපු වෙලාවේ පොඩි වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් අපේ ඔක්කොම වැඩ ටික ඉවර වුණාට පස්සේ මම ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් මේකට ඇඩ් කරන්නම්. හැබැයි මට අවුට්සයිඩ් එකේ වීඩියෝ එකක් ගන්න නම් බැරි වුණා. ඉතින් ඇත්තටම මම මේ වීඩියෝ එක පෝස්ට් කරන්න හරියට මාස 2කට වගේ කලින් තමයි අපි මේ වැඩ ටික ඔක්කොම ඉවර කරේ. ඒ කියන්නේ මේ අවුරුද්ද මාර්ච් වල. මේ වෙද්දී මාස 2ක්ම ගිහිල්ලත් ඉවරයි. අද තමයි මට වීඩියෝ එක පෝස්ට් කරන්න පුළුවන් වුණේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අවුරුද්දකට කලින් අපි පටන් ගත්ත බිස්නස් එක හරියටම අවුරුද්දකට පස්සේ වෙනස් වුණේ. ඉතින් මේ වීඩියෝ එක මුල ඉඳලා අන්තිම වෙනකම් බලාගෙන හිටියට අපේ බිස්නස් එකේ කතාව අහගෙන හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන මම එන්නම්. එහෙනම් ගිහින් එන්නම්. බයි.